ඉතින් අදත් ඔබ සියලු දෙනාම අපේ සිලෝලෑ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒක තමයි මම ඇවිල්ලා තිනවා මදුරන්කුලිය සිට කිලෝමීටර් 6ක් විතර ආණ්ඩිගම පාරේ එනකොට අක්කර 3ක බරපත්‍ර සහිත ඉඩමක් බලන්න. ඉතින් මේකට බලපත්‍ර තමයි තියෙන්නේ. අක්කර 3ක් තියෙනවා. අක්කර 2කට බලපත්‍රය, අක්කරයකට බලපත්‍රය තියෙනවා. ඉතින් මේකේ අඹ පැල සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් පොල් ගසුත් මෙන්න මේ මට්ටමේ තියෙනවා. ඉතින් වැට ගහලා තියෙනවා. චූටි මුර ගයක් හදලා තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේක අක්කර 3 ඉඩමක් කරන්ට් එක අරන් තියෙනවා. වතුර ලයින් එක අරන් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩම තියෙන්නේ. මෙන්න මේ මට්ටමේ ගස් කොළන් තමයි මේ ඉඩමේ තියෙන්නේ. ඉතින් බලන්න පොඩි මුර ගයක් තියෙන එකත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේක තමයි පොඩි මුර ගයක් හදලා තියෙනවා. මේක ඉතින් ගයක් හදා ගන්නකම් පච්චිලා ඉන්න පුළුවන්. ඉතින් කරන්ට් එකක් තරම් තියෙනවා, වතුරක් තියෙනවා. ඔයගලන්ට පේනදි කරන්ට් එක අරන් තියෙනවා. ඉතින් වතුර නලින්දක් ගහලා තියෙනවා. ඩීපල් මෝටර දාන්න පුළුවන් මේ නලින්දක් තියෙනවා. මෙතන මේ තියෙන නලින්ද. ඉතින් අක්කර 3 මේ අක්කර 3 හිමිකරුව අපිට කියනවා ලක්ෂ 65ක් කියනවා. ඉතින් මෙතන වගා ලින්දකුත් තියෙනවා. මේ විදිහට තමයි ඉඩම තියෙන්නේ. ඉතින් හිමිකරු මේකට කියනවා ලක්ෂ 65ක් කියනවා. ඉතින් බලපත්‍ර දෙකකට තමයි ඉඩම තියෙන්නේ. ඉතින් වැඩි විස්තර සඳහා මේක ටෙලිෆෝන් නම්බර එකක් තියෙනවා. ඒවට කතා කරලා ඔයගොල්ලෝ වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් නැවත වීඩියෝ එක හම්බ වෙනතුරු ඔබ සියලු දෙනාට පිරුවන් සරණයි.